ක්ලයන්ට් ඕනෙලා තිබ්බේ එයාගේ පැය 4ක විතර දිග ඉවෙන්ට් එකක වීඩියෝ එකක් තියෙනවා. ඒවා ඒ හයිලයිට්ස් එයාලගේ සෝෂල් මීඩියාස් වලට දාන්න. මේක අපි කපන්නේ ඇත්තටම TikTok එකට. එතකොට මේ වගේ ෂෝට්ස් වීඩියෝ විදිහට හදනවා. මේක එයා කතා කරන කාරණා වැඩි දියුණු වෙන්න අපි මේකට දැන් B-roll set කරන ගමන් ඉන්නේ. එතකොට ඔයාලට පේන ඇති මෙයා කතා කරන අතරතුර අපි සමහර B-roll set කරනවා මම පෙන්නන්න. මෙන්න මේ වගේ B-roll set දෙන මෙයා ලංකාවේ පොලිසි මේකින් ගැන කතා කරන කෙනෙක්. එතකොට මේ විදිහට අපි ඇඩ් කරමින් යනවා දිග දිගට. මේ කාරණේට ඇඩ් කරනවා. සාමාන්‍යයෙන් ට්‍රාන්සිෂන් set වෙනවා. මෙහෙම යනවා. මෙයාගේ ලෝගෝ එකේ ප්‍රශ්නයක් තිබ්බා print screen එකේ. මේක සමතුලිතාකාර එකක් තිබ්බා. නමුත් අපි දැන් මේක සම්පූර්ණ ස්ක්‍රීන් එකටම ෆිට වෙන විදිහට කැපිලා පේන්නේ නැති වෙන්නේ කැපිලා බවක් පේන්නේ නැති වෙන්නේ මේක හදලා තියෙනවා. තව මේකේ සවුන්ඩ් ඩිසයිනින් පැත්ත කරන් තියෙනවා, කලර් පැත්ත කරන් තියෙනවා. මේ මොකද සෝෂල් මීඩියාස් වලට යන්නේ. අලුත් දෙයක් විදිහට කියන්න තියෙන්නේ මෙන්න මෙතන මේ අපි දැන් මේක TikTok එකට දානවා. TikTok වල තියෙන සමහර බටන්ස් තියෙනවා. එයාලගේ ලේඅවුට් එකේ. එතකොට අපි ඒ ටික බේරලා තමයි මෙයාගේ සම්පූර්ණ දේවල් ටික දාන්නේ. එතකොට අපි දැන් මෙතනින් ටෙක්ස්ට් එකක් දැම්මොත් එහෙම මේක වීඩියෝ එකේ බලන කෙනෙක්ට කොයිලාවත් පේන්නේ නැහැ මෙයා කවුද කියන එක. ඒතකොට අපිට මේක දාන්න වෙන්නේ මේ මැදින්. මේ මැදින් දාන එක තමයි මේ වෙලාවේ ගොඩක්ම වටින්නේ. මොකද මේක අයි කැචින්ම තැන තමයි මේ මැද සෙන්ටර් එක. ඒතකොට අපි එතනට තමයි ආයි නේම් කාඩ් එක දාන්නේ. වීඩියෝ එක පටන් අරගෙන පළවෙනි තත්පර 20 වගේ ඇතුළත අපි එයාගේ නේම් කාඩ් එක මෙතන දානවා. සහ අනිකුත් ඩීටේල්ස් දානවා. මේකට සබ්ටයිටල්ස් ඇඩ් වෙනවා. ඒ සබ්ටයිටල් ඇඩ් වෙන්නේ එයාගේ නේම් කාඩ් එකට පොඩ්ඩක් පහළින්. අපි කොයි වෙලාවකත් ඒවා පහළින් හෝ උඩින් දාන්නේ නැහැ. මොකද අර පේන ඇති මෙතන වෙනම TikTok වල layout එකේ තියෙනවා. ඉතින් අපි ඒ හින්දා එහෙම දාන්නේ. මේ වගේ වීඩියෝස් අපි 40ක් විතර හදලා තියෙනවා. ඒ කියන්නේ දිග වීඩියෝ එකෙන් ෂෝට් ෆෝම් වීඩියෝස් වලට කපලා. Peace.